බලලා තියෙනවා. ඔය ආරක්ෂක අංශේ කට්ටිය ගැන නම් මම හොඳටම බලලා තියෙනවා. ඒ කට්ටියගේ අපේ ඇඟලුම් සේවක මහත්තුරුන්ගේ මහත්මීන්ගෙත් මම බලලා තියෙනවා. මට සෞඛ්‍ය අංශේ විතරයි මගේ ඇරලා තියෙන්නේ. එතකොට මේ හරි පීඩණයෙන් මේ සියලු දෙනාමින් ඒක මේ සේරටම පොදුයි. ඒ අතරතුර මේ කට්ටියට ඕන එකක් තමයි අර ආදරය කියන එක අඩුවෙන් හම්බෙන පිරිසක් තමයි ඇඟලුම් කර්මාන්තවල නියරන උදවිය. ඒ කට්ටිය හරි පීඩණයෙන්. දැන් කොහොමද මේ පීඩණය දුරු කරගන්නේ? මෙතන ඉන්නකොට දැක්කාම hina වෙලා විරිත්තලා යනවා වෙන්න පුළුවන්. මේක දුරු කරගන්න පුළුවන් අපේ බුදුහාමුදුරු උගන්වලා තියෙනවා අපිට. උන්වහන්සේ දේශනා කරනවා කවුරු හරි දැක්කහම ඒ මනුස්සයා hina වෙන්න කලින් hina වෙන්නලු. ඕක හෙට ඉඳන් මේක කරන්නේ. අර මම මේ කියන්නේ විකාරයෙන් වගේ hina වෙන්න කියලා නෙමෙයි සේරට මොකද? කවුරු හරි දැක්කහම මම බොහොම ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක්. අර ආයතනික තෘප්තිය නඩත්තු කරන්න හරි වටිනවා. කවුරු හරි දැක්කහම මේ මනුස්සයා hina වෙන්න කලින් hina වෙන්න. දැන් ඔයත්ගේ හම්බුන අපි උන hina වුණාට ඒක hina වෙන්නේ නැහැ කියලා. ඔය සමහරු කියනවනේ කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. hina නොවෙන එක කාගේ වැඩක්ද? ඒකේ අත්තන්ගේ වැඩ. hina වෙන එක කාගේ වැඩක්ද? අනේ ඒවා හොඳ ක්වොලිටි එකක් දෙන මිනිස්සෙක්ගේ ලක්ෂණය. දැන් මේ එනකොට දැක්කහම මේ good morning කියනවා ඉතින් සාමාන්‍ය. ඔය හිටියනම් කියන්න ඕන. එනකොට අපි කැමති බෙදුමුද අපි ගිඩි ගාලා එනකොට කණ්ඩ පොණ්ඩ මේස තියෙනවනේ මේ වගේ ඩයිනින් හෝල් තියෙනවා. ඕකේ ඉන්නකොට අර අපි කියන්න කලින් කවුරු හරි අපිට කියනකොට අපිට පොඩි සිලිප්ටි ගතියක් එන්නේ නැද්ද? ඒ කියන්නේ අපි good morning කියලා කියන්න කලින් අපිට කවුරු හරි කියනවනම් good morning කියලා. අර පොඩි තෘප්තියක් ඇති වෙනවනේ. පොඩි අර පිළිගැනීමේ ස්වභාවයක් ඇති වෙනවනේ. ඒක අනකට දෙන්න බැරිද? බැරිද මං කියන්නේ? අනේක good morning කියන්න කලින් කියන්න බලන්න. එතකොට මේ මනුස්සයාට හරි සතුටුයි. අනේකව නිරන්තරයෙන් පිළිගන්න බලන්න. අනේකට නිරන්තරයෙන් තන දෙන්න බලන්න. මිනිස්සු හැමෝටම ඕන පිළිගැනීමයි තනයි. එතකොට භාගයක් ඔය ඔළුවේ තියෙන බරගින්දර අඩු වෙනවා. ඒකේ ලාභය තියෙන්නේ ආයතනයට. ඒකේ වාසිය තියෙන්නේ ඊට පස්සේ සේවකයන්ට. ඒ නිසා පිටුතුනි කවුරු හරි දැක්කහම ඉස්සරලම කතා කරන්න පුරුදු වෙන්න. පුබ්බාසි බුදුරු ගන්න. උන්වහන්සේගේ දීප මහ හොඳ ලක්ෂණයක් ඔය සම්මෝදනීයං කතං සාරාණීය වීතිසාරෙත්ත උන්වහන්සේමයි. කවුරු හරි නේ ඉස්සරලම ආපු ගමන් බුදුහාමුදුරු බණ කියන්න පටන් ගත්තේ නැහැ. මේ ආයතනවල තියෙන්න ඕන හරියට සතුටු සාමීචිය කියන එක. මම මේ කියන්නේ මහාන කපන සේරමණවත්තල කයිවාරු ගහන්න කියලා එහෙම නෙමෙයි. හැම කෙනෙක් තුළම තියෙන්න ඕන ඒක අර ඒ නිලධාරී මට්ටමින් වෙන් වෙලා ඒ ગેප් එක තියාගෙන ඒක වෙන්න ඕනේ. ඉතින් ඒක අර මට ජර ඔබතුමල්ලා ඉන්න නිසා මේක මෙහෙමම කියන්න බෑ. නැත්නම් මම මේක ලස්සනට කියලා දෙනවා වෙන්න ඕන විදිහට. අර ඒ කට්ටියගේ තියෙන්න ඕන වෙනම එකතුවක් එකමුදුවක්. ඒ කට්ටියගේ තියෙන්න ඕන හරි පරිස්සමට උදේ සමහර ආයතනවල ඔය අර දන්නව නේද? ඔය සාමත්‍යාග බේද බින්න දාන්න ඕකනේ න්‍යාය. හොඳින් කතා කරනවා, තෑගි දෙනවා, බේද කරනවා, අන්තිමේ බින්න කරනවා. ඕක තමයි පරිපාලකයන්ගේ න්‍යාය. අත්ෙන් යවලා කොටවනවා. එතකොට ලේසි වැඩේ. මේ වගේ එහෙම නැතිද බොහෝ ආයතනවල එහෙම වෙනවා.
එහෙම වෙන්න දෙන්න නරකයි. හැම කෙනෙක් තුළම තියෙන්න ඕන අර සහෝදරත්වයේ හැඟීම. හැම කෙනෙක් තුළම තියෙන්න ඕන අපේ කාටවත් අසාධාරණයක් වෙන්න බෑ කියන එක. හැබැයි ඒ සියල්ල සම්පූර්ණ වෙන්න නම් අපි මේ ආයතනයට හම්බ කරලා දෙන්න ඕන. එතකොට තමයි ආයතනයේ විසින් අපිට ලැබෙන සියලුම දේවල් ලැබෙන්නේ. මම අර විදිහට දේශනා කරේ පින්නතුනි වචනය සංවර කරගන්න කියලා. ඔය හරියට කට පරිස්සම් කරගන්න. මොකක් හරි එකක් තව පාරක් කියන්න කලින් දෙපාරක්වත් හිතන්න බලන්න ඕනේ. අර දේවාලය මේ තාපසය දෙන්නෙක් ඉන්නවා. නාරදයි දේවාලය. දවසක් හැන්දෑවේ දේවාල ගමනක් යනකොට මම මේ කියන්නේ අර කතා කරන්නේ නැති එකේ තියෙන විපාකය. දේවාල ගමනක් යනකොට රැය වුණා. රැය වෙච්ච හින්දා අම්බලමකට ගියා. අම්බලමේ හිටියේ වයසක මිනිස්සයා කියනවා නවතින්න පුළුවන් හැබැයි මේකේ ආලෝකයක් එළියක් නැහැ. අර ඉර පායලා තිබ්බ හින්දා ඇතුළ පේන හින්දා දේවාල මොකද කරන්නේ අම්බලමේ ඇතුළට කෙලවරටම ගිහිල්ලා බුදිය ගන්නවා. මොකද එළිය පේන වෙලාවේ කෙලවරටම ගිහිල්ලා බුදිය ගත්තේ. එතකොට කලවර වැටෙනවා කවුරු ආවත් පෑගෙන්නේ නැහැ. කලවර වැටුණාට පස්සේ නාරදට කියනවා ඉන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් ඇතුලේ ඉන්නවා පේන්නේ නැහැ ඉන්නේ කොහෙද කියලා. නාරද අත ගාලා දොරකඩ බුදියනවා. ඇයි බය වෙන්න දෙයක් නැහැ. ඒකට දොරකඩම දේවාල දන්නවත් දැන් නාරද දොරකඩ බුදි කියලා. දන්නේ දේවාලට මහරජා එළියට පල්ලියට යන්න උවමනාවක් ඇවිල්ලා. එනකොටම නාරදගේ ගිරිය මේ බෙල්ල පෑගුණා. දැන් නාරද බෙරිහන් දෙනවා. දේවාල කල්පනා කරා එනකොට දකුණු පැත්තේ බෙල්ල දාලා තිබ්බේ. ඒකනේ මේ බෙල්ල පෑගුණා. වම් පැත්තේ යන්න කකුල් දෙකෙන් පැනලා. නාරද කල්පනා කරා දැන් දන්නවා බෙල්ල තියෙන පැත්ත හරියටම එනකොට ඒ පැත්තෙන් ඇවිල්ලා තවත් හද වෙන්න පා ගන්න පුළුවන් දෙන්නම් වැඩේ කියලා හැරෙව්ව අනිත් පැත්ත. කකුල් තිබ්බ පැත්තට බෙල්ල දැම්ම බෙල්ල තිබ්බ පැත්තට ආයෙත් එනකොට මොකද උනේ? ආයෙත් බෙල්ල පෑගුණා. කවුද වැරදි? නාරද දේවාලය. දේවාලේ මොකක්ද තියනවද? දේවාලේ දිගට බෙල්ල මගාරින්නනේ අනිත් පැත්තෙන් ආවේ. නාරදගේ මොකද්ද තියෙනවද? නාරද දිගට බෙල්ල පාගයි කියලා අනිත් පැත්ත හැරෙව්වේ. දෙන්නම හිතුවේ බෙල්ල පරිස්සම් කරගන්න. ඉතින් හෙන ගහනවා ටික කතා කරුවා නම් ඕක. බෙල්ල තියෙන්නේ මේ පැත්තේ කිව්වනම් මම මේ පැත්තෙන් එනවා කිව්වනම් ඔය කෙවල් වල තුවන්නේ අර ප්‍රතිරූප ගොඩනගාගෙන ඔට්ටු වෙන්න නරකයි. මෙහෙම ඇති කියලා පුද්ගලයෙක් කෙරෙහි වචන හදන්න එපා. මෙහෙම වෙන්න ඕන කියලා හිතාගෙන ඔය මෙවගේ පද හදනවද නැද්ද? ඔය ගතු කියනවා කේලම් කියනවා පද හදනව නෑ. තමයි මොන වලින් මට තේරෙන්නේම ඒක ටික හරිය තියනවා කියලා. ඔය එහෙම කවදාව මේ ඔය මෙවගේ තියෙන ගැටලුම් මට කියන්නත් හිතෙනවා මේ ඔසේරම. අරක මොකා එක්කද යාළු වෙලා ඉන්නේ මේක මොකා එක්කද යාළු වෙලා ඉන්නේ අර කාරකිට එක්ක කතා කරනවා මේකෙත් එක්ක කතා කරනවා. ඒක ලෝකේ ඉන්නදි ප්‍රශ්න. මෙතෙන්ට එන්නේ මොකේද? රස්සාව කරන්න. ඉතින් රස්සාව විතරක් කරන්න ඕන. අබේද අමතර රාජකාරී පවරන්නේ. අමුතුවෙන් ගෙවනවා තරහවලු ගැන හොයන්න කියලා. රස්සාව විතරක් කරන්න. එතකොට ප්‍රශ්න නැහැ. මම ගාමට හැයෙන්න බණවලට ගිහින් ඉඳින්න කියන්නේ හොඳ. මං ගාව තියෙන කොළ 25ක් විතර එක්ක වෙත්තා.
ඔය හරියද මෙහෙනවා කියලා දන්නේ නැහැ දැනගත්තාම ගාමට එක මැසේජ් එනවා හාමුදුරනේ බණට එනව නේද මාත් ඒක වැඩ කරන්නේ මෙවුන්ට මෙහෙම කියන්නලු මතක තියාගන්න රස්සාව විතරක් කරන්න අපි අපේ ජීවිතේ රැවටෙනවා කියන එකේ කෙලවරක් නැහැ අපි අපේ ජීවිතේ අහු වෙනවා කියන එකේ කෙලවරක් නැහැ අර දන්නවන්නේ අර වසුරුදා බූරුවා විගොල්ලා වෙච්ච දේ. එක වෙලෙන්ද කරගෙන යනවා. මම මේකත් කියලා ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙනවා මනුෂ්‍යාත්භාවය තුළ රැක ගන්න ඕන එකක් තමයි මේ පංචේන්ද්‍රයන්. ඒ කියන්නේ ඇහ කන දිව නාසය ශරීරය ඕව මේවට ටික පරිස්සම් කර ගන්න ඕන. ඔව කාගෙන්ද රැක ගන්න කියන්නේ? හරි පරිස්සමට අර ඉබ්බෙක් ගඟයින් ඉන්නකොට ඉබ්බ ගාවට නරියෙක් එනවා. නරියා ආපු ගමන් ඉබ්බ මොකද කරන්නේ? අර ඉබ්බයි කැලි බැල්ටි ඇතුළට දාගත්තා. නරියා තට්ටු කරනවා. ඉබ්බ නෙමෙයි ඇතුළට එළියට දැම්ම. අර නරි තට්ටු කරනවා පරිස්සමට හොඳ. කුලක් ඇවිස්සෙන්න නරකයි. ඕන තරම් නරි තට්ටු කරනවා. කලබල වෙන්න නරකයි. මොනවාගෙන්ද තට්ටු වෙන්නේ? ඇස් දෙකට මොකක් හරි දැක්කහම දෙපාරක් හිතන්න මට මේක අදාළද නැද්ද කියලා. කන් දෙකට මොකක් හරි ඇහුනහම අපි හිතමුකෝ ඔය දැන් මෙව්ව හොඳයි සමහර ගාමන්ට වල ගසා ගන්නවා. අපි හිතමුකෝ දැන් කන් දෙකට මොකක් හරි ඇහුණා කියලා වෙනදුන්නේ අපිට පුළුවන් වෙන්න ඕන මට මේක අදාළද නැද්ද කියලා බලන්න. මොනවාද කන් දෙකට ඇහෙන්නේ? කන් දෙකට ඇහෙනවා කවුරු හරි මට කුණුහරුපෙන් බනිනවා. අදාළ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේගේ මා විශිෂ්ට දේශනා මේක තමයි මම පුරුදු කරන තියරිය මේක. මට හැමදාම එක එක්කෙනා පෙන්වන හාමුදුරනේ මේ සිවුරු වැරලා කියලා දාලා නේ දකින්නත් ඉන්නේ දෙකේ කියලා. මට අදාළ නැහැ. මොකක් හරි ඇස් දෙකට පේනකොට කන් දෙකට ඇහෙනකොට මේකක්ම බින්නතුනේ හිතන්න පුරුදු වෙන්න මට අදාළද නැද්ද කියලා. දැන් මෙහෙම කියන උන්ට හාමුදුරනේ අදාළ නැති වෙන්නේ කොහොමද මං ගැන කියනකොට? ඉතින් මන් නෙමෙයිනේ කියන්නේ. අපි ගැන අනුන් කියන ඒවා අදාළ කරගන්න ඕනේ නැහැ. ඒකේ මිනිස්සු දන්න තරමේ මිනිස්සුන්ගේ ක්වොලිටි එකේ තරමේ මිනිස්සුන්ගේ කීමේ බිනීමේ හැකියාවේ තරම ඒවට කලබල වෙන්න එපා. මිනිස්සු දන්න කෙන්ගෙඩියක් නැහැනේ දන්නේ පද හදන්න ගතු කියන්නයි විතරයි. මිනිස්සු දන් කියන්නේ හිතිච්ච එක විතරයි. ඇත්ත කතන්දරේ කවදාවත් කියනවද? කෙනෙක් ගැන ඇති වුණු ප්‍රතිරූපයක් විවේචනය කරනවා විනා මිනිස්සු කවදාවත් ඇත්ත හොය හොය කියනවා. ලංකාවේ ප්‍රවෘත්තියක්වත් කියනවද ඇත්ත හොයලා? වගකීම් යුතු ආයතනවත් කියනවද නැහැ. ඉතින් මේ අපි ගැන කවර කතාවද? මේක මේ අපේ රටේම හෙනයක්ද කොහෙද හැම කෙනාම හිතිච්ච එකනේ කියන්නේ. මේක විනාශ වෙන්න හේතු වෙයි. තමන්ගේ හිතලුව කියන්නේ පුරුදු වෙන්න. ඒක මට අදාළද නැද්ද කියලා බලන්න. ෆිල්ටර් කරලා ගන්න. බස් එකෙන් බහලා එන්න රස්සාව කරන්න ආයතනයට ආදරේ ආපහු බස් එකේ නගලා ගෙදර යන්න. මම යෝජනා කරන්නේ ඉන් එහා අපේ කෙරෙන්න තියෙන මොකද්ද කියන එක විතරක් බලන්න. අනුන්ගෙන් දැන් මම නිවාඩු ගන්නවද මම වෙලාවට ඒක මගේ වැඩක් නේ. අනුන් එන්නේ නැද්ද අනුන් නිවාඩු ගන්න නැද්ද අනුන් වැඩ කරන්නේ නැද්ද අනුන් කපන්නේ නැද්ද අනුන් අයිස් ගන්නවද අපිට දාලා අර මගේ වැඩේ විතරක් හොයන්න.
ජන්මාන්තර හතුරෙකුට වෛරක්කාරයෙකුට උනත් කමක් නැහැ මගෙන් කෙරෙන්න තියෙන දේ කරන්න. අපේ සත්පුරුෂකම අපි ගාව තියාගන්න. අපේ මනුස්සකම අපි ගාව තියාගන්න. හැබැයි අනුන්ගෙන් ඇල්ලතුරු වීදුරුවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඔය තියෙන ප්‍රශ්නේ අපි හිතමුකෝ දැන් ඔය අතමාරු හර්මේ කරගන්නවන්නේ 10කට. ඔය 2-3 ඉල්ල ගන්නවා. අපි හිතමුකෝ ඉල්ලලා දුන්නේ නැහැ කියලා. දුන්නේ නැති හින්දා ඒ මනුස්සයා ලබන සතියේ 500ක් කිල්ලෝ නොදීලා හරියනවා. ඔකට අය මොකවත් දෙන්නේ නැහැ කියලා කට තියලා දිවුරනවා. එහෙම වෙන්න එපා. මම මේ කියන්නේ තියෙන හේරුම් දීලා දාන්න කියලා එහෙම නෙමෙයි. පුරුදු වෙන්න. අපේ සත්පුරුෂකම අනුන්ගේ අසත්පුරුෂකම් තිබ්බ කියලා අපේ අසත්පුරුෂකම් තියෙන්න ඕන. වරදින්න තව එක හේතුවක් තමයි ආගෙන් හරි මොකක් හරි අපි හිතමුකෝ දැන් පානදුරේට ගිහිල්ලා හෙල්මට් එකක් ඉල්ලුවා කියලා සමහරු දෙන්නේ නැහැ. ඉතින් තරහ වෙනවා. ඒ මොකක් හරි ඉල්ලලා නොදුන්නාම වෛර බඳලා හරියනවා. ඒකේ මනුස්සයාගේ තියෙන ගතියනේ. අපි මොකටද වෑඳගන්නේ? අපි පෙන්නන්න ඕන අපේ තියෙන සත්පුරුෂකම. ඊළඟ තප්පරේ අපෙන් මොකක් හරි ඉල්ලුවොත් දෙන්න පුළුවන් නම් දීලා දාන්න. ඒවනේ බුදුරු ගන්නන්නේ අපිට. මේ සංසාරේ එහෙම නැතුව කොහොම කෙටි කරගන්නද? මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ අද ඉඳන් මගෙන් මොකද්ද කෙරෙන්න තියෙන්නේ කියන එක මුලටම හිතන්න. මාර දේශනා කරගෙන හිටියේ. අපි මන්ද රැවටෙන්න කියනව නෙමෙයි. සමහරු මෙහෙම කෙනෙකුට හැමදෙර හැමදාම මෝඩය වෙන්නද කියලා. එහෙම එකක් නෙමෙයි. මේ හිතේ රැවටෙන එක වංචාකාරයාට අහු වෙන එක කොච්චරද කියනවනම් එක වෙලෙන්දෙක් ඉන්නවා. මේ වෙලෙන්ද ඇවිල්ලා බූරුවෙකුට බොරු පශ්චාත් භාගයක් හදලා ඒකට ව්‍යාජ රං කාසි වගේක් දාලා පොලේ තියාගෙන කියනවා මේ වසුරු දාන රං කහවණු වසුරු දාන බූරුවේ. ඒ කියන්නේ බූරුව වසුරු දානකොට රං කාසි තමයි වැක්කෙන්නේ. වෙනතුනේ ඇත්තටම පළවෙනි පාර වැක්කුරුණා. දැන් පොලේ මිනිස්සු වට වෙලා පුර කනවා මොකේද? බූරුව සල්ලි වලට ගන්න ඒ වසුරු දාන රං කහවණු වැක්කෙනවා. පොර කාලා වැඩි මිලට අරන් ගිහිල්ලා ගෙදර තියාගෙන දැන් ඉඳගෙන බලාගෙන ඉන්නවා. එල්ලි වෙනකන් හිටියා. බූරු රංකාසි වසුරු දාන වසුරු විතරයි. මේ අපේ හිතේ හැටි ගියා පහවදාම ව්‍යාජ වෙලෙන්දගේ ගෙදර යනකොට කවුරුවත් නැහැ. බිරිඳ විතරයි. බිරිඳට කියනවා කොයිද නැහැ. බිරිඳ කියනවා පොඩ්ඩක් ඉන්න මම පණිවිඩය කියන්නම් කියලා. බිරිඳ ගෙදර බල්ලට ගහනවා. දැන් කවුද පණිවිඩය කියන්නේ? එතකොට බල්ලා තමයි පණිවිඩය කියන්නේ. බිරිඳ බල්ලන්ට ගහපුවම බල්ලෝ දුවනවනේ. බල්ලා දිව්වා. බිරිඳ කියනවා ටිකක් ඉන්න බල්ලා එක්කන් එයි ගිහිල්ලා කියලා. මේන් අර වංචාකාරයා ගේ පිටිපස්සේ ඉඳන් ඒ වගේම බල්ලෙක් එක්ක එනවා ඉස්සරහට. දැන් අර ආපු මිනිහට අමතකයි මොකද? බූරුව අමතකයි. මිනිහට එන්න පුදුමේ දැන් බල්ලෝ පණිවිඩ කියනවනේ. අපේ තරම් මම මේ කියන්නේ. දැන් මිනිහා කතා කරනවා බල්ලා සල්ලි වලට ගන්න. පින්නදෙනි පොර කාලා බල්ලා සල්ලි වලට ගත්තා. අරගෙන දැන් ගිහිල්ලා ගෙදර තියාගෙන ඉන්නවා. බිරිඳට කියනවා කවුරු ආවොත් පණිවිඩ කියන්න තමසෙන්න ඕනේ බල්ලට ගහනවා බල්ලා මට කියයි. අර කිව්වත් වාගෙන් පින්නදෙනි බල්ලට ගහුවා පණිවිඩය කියන්නේ බල්ලෝ දුවනවනේ ඉතින් ගහපුවා. බල්ලා දිව්වා. ආයාවා ගියා පින්නදෙනි ගෙදර දැන් 25ක් විතර ගියා ගමෙන් එකතු වෙලා වංචාකාරය අල්ලගන්න කියලා. ඒ යනකොට ඒත් ගෙදර නෑ බිරිඳ විතරයි. ඕන් ජාමකින් ආවා. ආපු ගමන් අහන වංචාකාරය දැන් මේ කට්ටියට කණ්ඩ බොණ්ඩ දුන්නද? කාගෙන්ද අහන්නේ? බිරිඳගෙන්. නෑ කියපු ගමන් ව්‍යාජ පිහියක් කරගෙන ව්‍යාජ විදිහට බෙල්ල ගැපුවා. දැන් අර සේරටම අමතකයි මොකද්ද?
බූරුවත් අමතකයි බල්ලත් අමතකයි